පටයයි. එම චිත්‍රපටයේ අවසන් වනවත් සමග සප්‍රයිට් විසිට් එකකින් මේ ළමුන්ගේ ඉදිරියෙන් අලි පෙනී සිටියා. මෙවැනි වැරදි වැඩ නැවත නොකරන්න කියා අවවාද කිරීමට එදා අලි එහි පැමිණ සිටියේ. මයික් ටයිසන්ගේ අවුරුද්දකට කලින් ටීවී එකෙන් බලපු ඔහුගේ වීරය අද ඔහුගේ ඉදිරියෙන් සිටිනවා. ඒගේ අවවාදයෙන් පසු සියලුම ළමුන් පොරොන්දු වුණේ මෙන් ඉදිරියට කිසිම වැරද්දක් නොකරන බවටයි. නමුත් මයික් එදා තීරණය කරේ කවදා හෝ මමත් බොක්සර් කෙනෙක් වෙනවා යන්නයි. ඒක නිසා මයික් හොඳ බොක්සින් කෝච් කෙනෙක් හොයාගෙන යනවා. එක කෝච් කෙනෙක් මෙයාට තිබෙන කැපවීම දැකලා මොහුට බොක්සින් ක්‍රීඩා පුහුණු කිරීමට පොරොන්දු වෙනවා. ඒ කෝච් කවුද කිව්වොත් මොහුගේ වයසේදීම අලීට බොක්සින් උගන්වපු කාස් ඩියමාටෝ කියන දක්ෂ ගුරුතුමයි. කුඩා කලකින් කාස් ඩියමාටෝට එක් පුද්ගලයෙක්කින් කෝල් එකක් එනවා. ඒ තමයි මොහම්මද් අලි. කාස් ඩියමාටෝ කතා බහ කරන සිටින අවස්ථාවේ අලිගෙන් ඇහුවේ ඔබගේ ජවසන්න බවටයි කැපවීමටයි ලාරි හෝම්ස්ව ළඟින්වත් යන්න බෑ. නමුත් ඔබ එම මැච් එකේ එකම ප්‍රහාරයක්වත් එල්ල කරේ නෑ. ඔබට මොකද්ද සිදුනේ යන්න කාස් ඩියමාටෝ අලිගෙන් විමසුවා. එවිට අලි කුඩා වෙලාවක් නිහඬව හිඳ කාටවත් නොකීපු සිදුවූ දේ කියා සිටියා. එදා මැච් එක පටන් ගැනීමට පෙර ඩොක්ටර්ස්ලා අලිට S2 වහගෙන නහය අල්ලන්න කියා තිබෙනවා.